මේ දවස්වල ලංකාවේ ඩෙන්ගු සහ චිකන්ගුන්යා රෝගය පැතිරීමේ තියෙනවා. ඩෙන්ගු රෝගය නිසා දරා ගන්න බැරි වේදනාවක් පෞද්ගලික මට තියෙනවා. අපේ රටේ කිසිම ජීවිතයක් ඩෙන්ගු නිසා අයිමි වෙන්න හොඳ නැහැ. ඒ නිසා හැමෝම එකතු වෙලා මේ ව්‍යසන තුරන් කරමු. සාමාන්‍යයෙන් සෑම වර්ෂෙම මේ වගේ කාලෙක මේ රෝගය පැතිරෙනවා. සෑම පවුලකම සෑම මිනිසෙකුට මේ රෝගයෙන් බලපෑම වෙන්න පුළුවන්. ඩෙන්ගු රෝගයෙන් මැරෙන ප්‍රමාණය එක දවසෙන් තීරණය වෙන්නේ නැහැ. ඒ නිසා ඩෙන්ගු සහ චිකන්ගුන්යා කියන්නේ මාරාන්තික තත්ත්වයක්. අනිත් පැත්තෙන් යුද්ධයක් වගේ දරුණු තත්ත්වයක්. ඒ නිසා මේ ව්‍යසනය නැති කිරීමට එකතු වෙන්න ඕනේ. රාජ්‍යයට, පළාත් සභාවට, නිලධාරීන්ට මේ ගැන වගකීමක් තියෙන වගේම හැම මිනිස්සෙටම මේ වෙනුවෙන් විශාල වැඩ කොටසක් තියෙනවා. Taman ජීවත් වෙන පරිසරය පිරිසුදු කිරීම හැම කෙනෙක්ගේ වගකීමක්. ඒ වගේම මේ රෝගයේ බලපෑම කොයිතරමක් කියලා තේරුම් ගැනීම වැදගත්. ඒ නිසා විශේෂයෙන්ම ඩෙන්ගු රෝගයෙන් ජීවිත අයිම වීම නතර කිරීමට හැමෝම සාමූහික එකතු වෙමු. ඒ වෙනුවෙන් පාන්සිවම මේ සාමූහික වැඩක් බවට පත් කරගමු. ඩෙන්ගු සහ චිකන්ගුන්යා අවම කලාපයක් බවට බස්නාහිර පළාතේ පත් කරමු. ඒ වගේම මුළු රටම ඩෙන්ගු වලින් තොර රටක් බවට පත් කරන්න සාමූහික කැපවෙමු. ඩෙන්ගු සහ චිකන්ගුන්යා සම්බන්ධයෙන් තොරතුරු කියන්න පැය 24ම වැඩ කරන වෝර් රූම් එකක් බස්නාහිර පළාතේ අපි ආරම්භ කරා. ඒ පිළිබඳව තොරතුරු ඒ දුරකථන අංක වලට ඔබට දැනුම් දෙන්න පුළුවන්.